මේ හම්බන්තොට පැත්තේ මුස්ලිම් තරුණයෙක් දුවගෙන ආව මංගාවට. මට කියනවා ඒ තරුණයෝ දන්නේ මේ බණ හර්මයේ කියලා. මේ සාදුගේ මොටිවේෂන් තමයි අපි අහන්නේ. මේ මුස්ලිම් දඩබ්බර තරුණයෝ 15ක් විතර එක්කහුවලා මාත් එක්ක ඡායාරූප ගන්නවා මොකේටද? කොල්ලෝ කියනවා මේ අපි අහන්නේ ඔයා කියනෙව්වා. පින්නතුනි මේකට ජාතියක් තියනවද? මේකට ආගමක් තියනවද? දෙසටක් මිත්‍යා මතවලින් ගහනව පිරිච්ච ඒ මුළු මහ ජම්බු දීපයම එක දහම් හඬට ධර්ම චක්‍රයට එක වචනෙට අවනත උනේ පින්නතුනි මෙහි තියෙන සත්‍යානුභාවය නිසාමයි. මතක තියාගන්න ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ පින්නත්නි සාන්දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. අකාලිකෝ අකාලිකයි. ඒ විතරක් නෙමෙයි මේකේ කෙලවර තමයි අර ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරෝ දේශනා කරන්න ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන්න ඕනේ මේ කරන හැම පිනක්ම මේ කුසලයක්ම මේ හැම කියන වචනයක්ම සත්පුරුෂ අම්මේ තාත්තේ කෙලවර අවසානයේ බෞද්ධයාගේ හුදෙක් පරමාර්ථය තමයි නිර්වාණය. අද මේ උතුම් කන්ද ධර්ම දූත මහා විහාරයේ ඉඳන් ඔය දීපු සාදුකාරයත් ගත්ත පංච සීලයත් කවදා හරි සංසාරේ මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙන්න. පින්නතුනි මේ යන ගමන ධර්ම ශ්‍රවණයට ප්‍රථම සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕනේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඇතිනේ දැන් ඔයත් හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ එක රජ කෙනෙක් ඉන්නවා. මේ රජුරුවන්ගේ දියණියක් ඉන්නවා. දියණිය සංසාරේ කරපු කුසල කර්මයක් හේතුවෙන් දියණියට පුළුවන්කම තියෙනවා ආපහු පිටිපස්සට ආත්ම 7ක් ගැන කියන්න. රජුරෝ ටිකක් දඩබ්බරයි සෙල්ලක්කාරයි. ඊට පස්සේ දියණිය කියනවා රජතුමනි ඔබතුමාගේ පහුගිය ආත්ම 7න් එකක්වත් නැහැ මනුෂ්‍ය ආත්ම භාව ලැබුවා. හැම එකක්ම තියෙන പ്രേත ආත්ම හැම එකක්ම තියෙන තිරිසන් ආත්ම භාව. ඒ නිසා එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. හරි ඉක්මනට මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට අපේ අම්මලා තාත්තලාට සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ආත්මේ පරිස්සම් කරගන්න. ඔක නිකම් පා කරලා අරින්න එපා. පින්නතුනේ සංසාරේ බල්ලෙක් බලලෙක් කියලා උපදින්න පුළුවන් නේ. සතෙක් සර්පෙක් කියලා උපදින්න පුළුවන්. මේ අකුසල කර්ම විපාක දෙන්න ගත්තාම මේ වගේ කෙලවරක් නැහැ. මේ වගේ නිමක් කොනක් නැහැ. දැන් අවුරුදු 28කට 30කට විතර කලින් ඔය පිළියන්දල පැත්තේ අපේ හිතවත් මහත්තයෙක් මට කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් බණවලට ගිහින් කියන්නලු මිනිස්සුන්ගේ කර්මයේ විපාක දෙන්න ආපුවාම ඒක සත්තු මිනිස්සු කියලා ભેදයක් නැහැ. ඔය ගෙදරක හදන අලියෙක් ඉන්නවා. පින්නතුනේ මේ අලියා වැඩකට කියලා කිරුවේ ඔය පන්සලක පෙරහැරක කරඬුවක් පඩම්මපු එක විතරයි. අලියා හදලා තියෙන්නේ හුරතලයට. දවසක් පින්නතුනේ පහළ ගඟකට දැන් මේ පැත්තෙත් අලියැත්තු ඉන්නවනේ. පහළ ගඟකට අරයි යනකොට ඒ කාලේ ටිකක් ඔය කොටා දින්න එහෙම ගන්නවනේ අලි. දැනුත් එහෙමයි. ඔය ට්‍රැක්ටර් එකක් හරි ලොරියක් හරි පටවගෙන කොට ලෝඩ් එකක් අදින්න නැති හින්දා ඇත් ගහුවට සල්ලි දීලා කියලා දෙනවා මේ ඇතාලව්ව අද්දලා දෙන්න කියලා. මේ බොහොම පරණ කතන්දරයක්. පින්නතුනේ අර තිරසං සතා මද්ද හක්කට අරගෙන දතට හිර කරගෙන ලොරිය ඇද්දා. හැබැයි පින්නතුනේ ලොරිය රෝද ගලකට හිටලා ගල ලිස්සලා එක පාරම ලොරිය පල්ලෙහාට ගිහිල්ලා. අනේ අර ඇතාගේ මුළු හක්කම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. පින්නතුනේ කවදාවත් කොට ඇදපු ඇතෙක්ද? කවදාවත්
වැඩක් ගත්ත ඇතෙක් නෙමෙයි. හැබැයි බුදුවරු උගන්වනවා දේශනා කරනවා අහලත් ඇති මං හිතන්නේ අරනේ කම්ම